ඔයාලත් නිවාඩු දවසට මඤ්ඤොක්ක තම්බල යාළුවොත් එක්ක කාලා ආතල්යක් කරන්නේ නැහැ. ඔව් සර්. කාලා බලන්න ආසයිතේ. ඕන ඉතින් යාළුවනේ අපි කාලයකට පස්සේ එළියට යන තමයි හදන්නේ. ඔන්න ගිහිල්ලා ඉතින් පොල් ගන්න කැලේ දාන්න. ඒ නිසා අපි ගෙදරින්ම පොල් ටිකක් ගාගෙන යන්න තමයි හදන්නේ. බරු ටිකත් ඔක්කොම ලෑස්ති කරගෙන පාරට ගියා. අනිත් උන් ටිකේ ඇවිල්ලාද කියලා හිතාගෙන. ඒත් තාම උන් දෙන්න නැහැ. පැය භාගයක් විතර හිටියා උන් දෙන්නේ නැහැ. පැය භාගයක් විතර ගිහිල්ලා කිසිම දෙයක් නොවුණු ගන්නට මුන් දෙන්න ආවා. ඔන්න දැන් අපි යන්න තමයි හදන්නේ. අපි යනවා ඉතින්. අද අපි යන්නේ හැමෝම දන්න මුර්තේල වැව පැත්තට ඉතින් ගිහිල්ලා පොඩි මඤ්ඤොක් කැල්ලක් තම්බලා කාලා කට්ටියත් එක්ක පොඩ්ඩක් නාලා පොඩි පන්නයක් ගන්න තමයි යන්නේ. අද ඉරිදා ඉතින් ගොඩක් කට්ටිය ආයි ගිනි පෙට්ටි පාලමට ලං වෙන්න බෑ. 500ක් විතර ගිලුණත් ගොඩ එන්න බැරි සයිස් එකට කට්ටිය පිරිලා. ඉතින් අපිට අවුලන්නේ අපි වැවේ අනිත් පැත්තේ තමයි අපේ වැඩේ කරන්නේ. ඒ නිසා අපිට කට්ටියට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට ගිනි පෙට්ටි පාලමත් පහු කරගෙන අපි යනවා අපේ ගම. ඇත්තටම වැව බන්ට් එකේ ඉඳලා බලනට වැඩිය වැව මාර්ම ලස්සනයි. මේ පැත්තේ ඉඳලා බලද්දි කැලෙත් එක්ක මාර්ම ලස්සනයි. ඕන ඉතින් අපි අපේ වැඩේ කරන්න තෝරගත්තේ මෙතන. ඉතින් ඉස්සෙල්ලාම ලිප හදා ගන්න ඕනේ. කවුද මන් දන්නේ නැහැ. ඉස්සෙල්ලා මෙතන ගිනි මැලයක් ගහලා ඉතින් ගල් තිබ්බක්ට ලේසි වුණා. ඒක නිසා ලිප හදා ගන්න. ගල් ඕනටත් වැඩිය තිබ්බා. बाइक की कहानी आती करेंगे नो बिस्मिल्लाह बला रात FB එකේ हम याव किटिंग කරනවා. ඔන්න ඒ වගේ ඉතින් ඔපදූපෙත් කතා කරන ගමන් අපි කට්ටිය ලිපට ඕන දර ටිකක් හොයාගත්තා. ඊට පස්සේ දැන් තියෙන අපිට ලිප පත්තු කරගන්න තමයි. ලිප පත්තු කරන එක නම් දර හොයන තරම් අපිට ලේසි වුණේ නැහැ. ඉතින් මේ වැවෙන් යන හුලඟත් එක්ක හරි අමාරුයි. මට අපේ ගිනි මාස්ටර් වැලියා හිටියේ. ඉතින් වැලියා වැඩා වගේ ගානට ගිනි මලේ පත්තු කරා. ඔය ඉතින් ගිනි තියන්න හැමදාම දක්ෂයි. ඉතින් ඒක නිසා වැලියා ඒ වැඩි ලස්සනට කරා. ඕන ඉතින් ගිනි වැලේ නම් දැන් සුපිරියටම පත්තු වෙලා තියෙන. අපිට දැන් තියෙන්නේ අපි මඤ්ඤොක ටික සුද්ධ කරලා ඒවත් ටික කරන්න තමයි. ඉතින් ඔන්න අපි ඉස්සෙල්ලම අපිට හොද ගන්න ඕනේ. ඉතින් හට්ටිය පිරිසිදු කරගෙන ටික කරගන්න තමයි අපි දැන් හදන්නේ. වැවට බැස්සා මම යනවා තාඩින්ගෙන් වැටෙනවා ඩෝල් කරලා. ඊට පස්සේ ඔන්න අපි දැන් මඤ්ඤොක ටික සුද්ධ කරගන්න. අහුවෙත් පළවෙනි වැලේ නොහොරාලයක් මෝරලා ලේසි නෑ සුද්ධ කරන්න. ලේසි නෑ කියලා කරලා බෑනේ. අපි සෙට් එකත් එක්ක ටක් ගාලා දැන් කට්ටියත් එක්ක ඉතලා මඤ්ඤොකට කරන ගමන් තමයි ඉන්නේ. ඒ අතර ඉතින් වැලේ අපේ වීඩියෝ කෙලින්න වීඩියෝග්‍රැෆි කරනවා ඒ පැත්තේ ඉඳගෙන. දැන් කට්ටියටම හදිස්සි ඉතින් ටක් ගාලා උයලා කන්න තමයි. අර තනියම ඉඳගෙන මඤ්ඤොක තම්බලා හැවැඩිය කට්ටියත් එක්ක සෙට් වෙලා මෙහෙම ගද්දී වෙන මාතල්ලයක් තියෙනවා. නැත්නම් අපි ගැවල්වලදී මඤ්ඤොක තම්බවල සමහරවිට කන්නේ නැහැ විසි කරනවා. උනට අපි සෙට් එකත් එක දෙනවා පස්සේ ඒක ගැලලක විසි කරන්න දෙන්න හැමලට මදිත් වෙනවා. අනික කොල්ල උනා මේ වගේ ආදල්ලක් ගන්න ඕනේ. දැන් කපල ඔක්කොම ඉවර දැන් ඔන්න හොදනවා වලට දාලා. අපිට තව හට්ටියක් ගියන් දරනවා. ඉතින් මේ හට්ටිය දාගෙන තමයි අපිට හොදන්න ඕනේ. ඕන ඉතින් මඤ්ඤොක ටික කපලා සුද්ධ කරලා හොදලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ලිපේ තියෙද්දි තැම්බෙන මික්ස් කරලා ටිකක් අපි දාගත්තා. මික්ස් කරලා ටිකක් තැම්බෙන එක වෙනවා රසක් ඒකට. ඕන ඉතින් දැන් වැලයා පිට සම්බෝල හදන්න පොල් කඩුව සුද්ධ කරන ගමන් ඉන්නේ. ඕන ඉතින් මඤ්ඤොක ටික තැම්බෙන්න නැහැ වෙලාවක් යන නිසා අපි සෙට් එකත් ගියා නාන්න. ඉතින් ඕන අපි නාලා එනකොට මඤ්ඤොක ටික ගානට තැම්බිලා. ඉතින් ඊට පස්සේ අපි මේ ටික බාගත්තා. බාගෙන කිසෙල් කොලෙට දාගත්තා. මොකද අපි ඊට පස්සේ සම්බෝල හදන්න ඕන. සම්බෝල මික්ස් කරන්න එකක්වත් අපි ගෙනාවේ නැහැ. ඒක නිසා මේ හට්ටියම හොදලා ඒකට මික්ස් කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම කිරිකුලේට මඤ්ඤොක ටික බාගත්තා. දැන් තියෙන සම්බෝලේ හදා ගන්න තමයි ඔන්න අපි ලෑස්ති වෙන්නේ. සම්බෝලේ හදා ගන්න කොච්චි සම්බෝලයක්. දෙන්නම් මං අද පප්පලට රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියෙන්නට සායම් දානවා බේසමට එකක් මදි දෙකක් දානවා. මේ පැණි බෝතලයක් දාලා වයින් ටිකක් කලවම් කරලා පොඩි කජු මද ටිකකුත් තියලා ගම් මිරිසුත් යාමින් දාලා නෑ නැද්ද
ආසානන් ටිකකුත් දාලා සීනි කිලෝ 10ක් දාලා නයි බිත්තර දෙකකුත් දාලා ආදරව පදමට ඇඳි ගාලා එක්ක බිත්තර 3ක්ම දානවා රජිනට යවනවා කේක් එක ලස්සන පාටට තියන්නට සායම් දානවා බේසමට ලුණු ටිකකුත් දානව නේද? නෑ නැද්ද? දැන් ඔයාලා බලන දේ සොසේස් කරාල් ටිකට මොකද්ද ලිපට දාගෙන කරේ කියලා පොඩක් වෙනසකටත් එක සොසේස් කරාල් ටික පුච්චලා තමයි අපි ගත්තේ. ඉතින් එහෙම කළා නම් දැන් අපි හදාගෙන ඉතින් අපි ඉතින් කන්න තමයි යන්නේ. ආයි සුපිරියටම තිබ්බා. කියන්නේ මේක අර සොසේස් ටික පුච්චලා ගත්තේ. ටික ඒකට සම්බෝලෙත් රසට තිබ්බා අපේ කවිෂදී ඉතින් සම්බෝලේ. ඉතින් අපි සෙට් එක සුපිරිය ආතල්ලයක් ගත්තා. ඉතින් ඔයාලා මේ වගේ සෙට් එක සුපිරිය ආතල්ලයක් ගන්න කොල්ලුනාම ආතල් එකේ ඉන්නවා. එහෙනම් මේ වගේ ආයි හම්බෙමු.